ඉතින් මේ IT good morning ඉතින් අද Friday වෙලාව 8ට වගේ ඇති ඉතින් වීක් එකේ කරන අන්තිම දවස ඉතින් අද මොනවද තියෙන ඊමේල්ස් ඒ ටික චෙක් කරලා ඉවරලා වැඩ ස්ටාර්ට් කරනවා ඉතින් ගොඩක්ම තියෙන්නේ මේ වීක් එකේ කරපු දේවල් ටික පොඩ්ඩක් ඒ වැඩ ටික ක්ලියර් කරලා next week එකට ready වෙන්න සහ feature development වගේක් තියෙනවා ඉතින් ඒ ටික තමයි කරගෙන යන්නේ ඉතින් හිතුවා පොඩි බ්ලොග් එකක් කරගෙන යන වීක් එක කොහොමද වැඩ ටික වෙන්නේ කියලා හැම දෙයක්ම නෙමෙයි මොනවා හරි ස්පෙෂල් දෙයක් තිබ්බොත් වීඩියෝ එකට ඇඩ් කරන්න. ඉතින් ඇඳලා ඉන්න වීඩියෝ එකත් එක්ක මේ වීක් එකේ Friday, Saturday, Sunday මේ වීක් එකේ මොනවද වෙන්නේ කියලා next week එකේ ඉඳන් full week එකම run try එකක් දෙන්නම්. සහ ස්පෙෂල් මොනවා හරි තිබ්බොත් set up ඉතින් මේ අවිවේකී සතියකට පස්සේ දුවන්න කියලා ආවේ. ඉතින් මේ IT ෆීල්ඩ් එකේ වැඩ කරද්දී ලොකුම චැලෙන්ජ් එකක් තමයි ඇත්තටම හෙල්ත් එක කියන දේ. මොකද අපි සතියේ දවස් පහම වර්කින් හවර්ස් ටික අපි වැඩ කරන්නේ මේ ගොඩක් වෙලාවට වාඩි වෙලා. එතකොට අර අපිට එක්සර්සයිස් එකක් කියන දෙයක් වෙන්නේ නැති නිසා කනවා එක තැනින් ඉඳන් වැඩ කරන්නේ. අන්න ඒක නිසා අනිවාර්යෙන් එක්සර්සයිස් කියන එක ඉම්පෝටන්ට්. ඉතින් පුළුවන් තරම් try කරනවා. ඒ පුළුවන් හැම වෙලාවෙම ඇඟට එක්සර්සයිස් එකක් දෙන්න. ඉතින් ඔයාලට පේනවද දන්නේ ලස්සන දේ දුන්නක් පායලා තියෙනවා. good morning. ඉතින් අද ඉරිදා දවසක්. ඉතින් අද තියෙනවා පොඩි ප්‍රොජෙක්ට්ස් වගේ වැඩ වගේක් තියෙනවා කරගෙන යන්න. ඉතින් වෙන ස්පෙෂල් මොකුත් නම් දැනට ප්ලෑන් කරලා නැහැ. ඉතින් මොනවද ස්පෙෂල් මොනවද තිබ්බොත් vlog එක සෙට් ඉතින් අද ඉරිදා දවසේ ස්පෙෂල් මොකුත් කියන්න නැහැ. ඇත්තටම ප්‍රොජෙක්ට්ස් කීපයක වැඩ ටිකක් තමයි කරගෙන යන්නේ. ඉතින් වීඩියෝ එක අද එන්ඩ් කරන්න කලින් කියන්න හිතුණා අලුතෙන් ඉන්ඩස්ට්‍රි එකට ආපු software engineersලා ඉන්නවා. ඒ වගේම ඉන්ඩස්ට්‍රි එකට එන්න බලාගෙන ඉන්න software engineersලා ඉන්නවා. ඉතින් එයාට පොඩි ඇඩ්වයිස් එකක් පොඩි ටිප් එකක් දෙන්න කියලා හිතුවා. ඉතින් ඔයා ඇත්තටම ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් එද්දි ඔයාට framework ඊට පස්සේ languages tools වගේ ගොඩක් දේවල් තියෙනවා ඉගෙනගෙන ඉවරයක් කරන්න බැරි තරමටම. ඉතින් මේ අතරින් ගොඩක් අය try කරනවා දැකලා තියෙනවා ගොඩක් අය framework libraries පස්සේ තමයි ගොඩක් අය one example එකේ Spring Boot පස්සේ ඊට library පැත්තෙන් React Angular වගේ දේවල් පස්සේ තමයි ගොඩක්ම දුවන්නේ. හැබැයි එයාලට මිස් වෙන point එක තමයි core concept කියන එක. එතකොට යාලා ඇල්ගොරිතම් ඊට පස්සේ double OP concept ඒ වගේ අර අපි ඉගෙන ගන්න ඕන කෝ අපි අපේ තියාගන්න ඕන ෆවුන්ඩේෂන් එක එතනදී හරියට වැටෙන්නේ නැතුව යාලා ස්ටෙප් එකක් උඩින් යනවා. එතකොට අර එක ස්ටෙප් එකක් මිස් වෙලා යනවා. දැන් අපි එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම ගයක් හදද්දී අපේ ෆවුන්ඩේෂන් එක කියන දේ තමයි ඇත්තටම ගොඩක්ම ඉම්පෝටන්ට් දේ. ඉතින් ඒක නැතුව ඉදිරි ටික කරා කියලා අපිට කොයිලා හරි අපිව කඩාගෙන වැටෙනවා. අන්න ඒ වගේ තමයි අපි software engineering field එකටත් එනකොට අර අපේ තියෙන කෝ දේවල් ටික කියන්නේ බේසික් දේවල් ටික හරියටම කරලා આવොත් ෆවුන්ඩේෂන් එක හරියට හදාගෙන આવොත් ඉස්සරහට යන ලේසි. මොකද දැන් තියෙන කම්පිටිෂන් එකත් එක්ක ඔයාට අනිවාර්යයෙන්ම හොඳ බේසික් එක හොඳ ෆවුන්ඩේෂන් එකක් දාගෙන තමයි more important දේ කියලා මට හිතෙනවා. ඉතින් ඔයා ඒ ගැන අවare එකක් නැත්තම් ඉතින් ඒ ගැන හිතලා බලන්න. ඉතින් අත වීඩියෝ එකේ ඔය ටික තමයි ඉතින් පොඩියට පෙන්නන්න තියෙන්නේ Friday පටන් ගත්ත week එකේ Friday Saturday Sunday ටික. ඉතින් next week එකේ මොනවද වෙන්නේ important දේවල් කියලා අපි ඊගා වීඩියෝ එක හම්බෙමු. ඉතින් ඔයාලට මොනවද අහන්න දේවල් තියෙනවා නම් ඒවත්
පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.